welcome to our channel Luna and Compass. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආව ස්පෙෂල් log එකක්. මේ තමයි මගේ birthday log එක. ඉතින් අපි මුලින්ම ආව Lotus Tower එකට. ඉතින් Lotus Tower එකේ ඔයාලට බලන්න places දෙකක් තියෙනවා. Observation deck එක වගේම Pixel Bloom එක. ඉතින් අපි මුලින්ම ගිය Pixel Bloom එකට. ඉතින් මේ දෙකටම වෙන වෙනම ඔයගලන්ට ටිකට්ස් ගන්න වෙනවා. මේ තියෙන පික්සල් බ්ලූම් එක. ඉතින් පික්සල් බ්ලූම් එකේ විශේෂත්වය තමයි මේක ඇත්තටම ඇනිමේෂන් මියුසියම් එකක්. ඉතින් මේකේ ගොඩක් ඇනිමේෂන් ටෙක්නික්ස් දාපු ලස්සන තැන් තියෙනවා ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න. ඒ වගේම කොළඹ හිස්ටරි ගැන දැනගන්නත් පුළුවන්. ඉතින් මට හිතුණා මේක ඇත්තටම පොඩි අයට නම් හරිම ඉන්ට්‍රස්ටිං තැනක් කියලා. ඉතින් ඒ අයට එක එක අයිටම්ස් ප්ලේසස් තියෙනවා ප්ලේ කරන්න. ඉතින් ඇත්තටම මේක බර්ත්ඩේ ලොග් එක කිව්වට මේ මගේ බර්ත්ඩේ එක දවස නෙමෙයි. මේ තමයි December 23rd බර්ත්ඩේ එක තියෙන හෙට. ඒ කියන්නේ December 24th. ඉතින් මම කලින් කිව්වා වගේ පොඩි අයට නම් මෙතන ගොඩක් ඉන්ට්‍රස්ටිං ප්ලේස් එකක්. ඉතින් අපි මෙතනත් ටිකක් වෙලා වීඩියෝස් ෆොටෝස් අරගෙන ඊට පස්සේ ගියා ඔබ්සර්වේෂන් ඩෙක් එකට කොහොමද මේ ලෝටස් ටවර් එකට කොළඹ පේන්නේ කියලා බලන්න. දැන් අපි ඉන්නේ ඔබ්සර්වේෂන් ඩෙක් එකේ. මම කලින් කිව්වා වගේ මෙතනට වෙනම charge කරනවා පික්සල් බ්ලූම් එකට නැතුව. ඉතින් දැන් මේ විදිහට තමයි අපිට කොළඹ පේන්නේ ලෝටස් ටවර් එකට මෙතෙන්ට 360 view එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි යන්නේ අපි අද ඉන්න තැනට. මෙන්න මේකේ තමයි අපි අද ඉන්නේ. ඉතින් Cinnamon Life City of Dreams Hotel එකේ. ඉතින් මේක තමයි දකුණු ආසියාවේ තියෙන ලොකුම හොටෙල් එක කියලා කියන්නේ. ඉතින් ඇත්තටම අපි මේ සැරේ බර්ත්ඩේ එක ප්ලෑන් කරලා තිබ්බේ නම් වෙන දිහාවක යන්න. හැබැයි ලංකාවේ ඒ දවස්වල තිබිච්ච සිටුේෂන් එකත් එක්ක අපිට අපේ ප්ලෑන් එක වෙනස් කරන්න වුණා. ඉතින් ඇත්තටම කොළඹ වෙනවා කියලා අපි දාගත්තේ හරිම සඩන් ප්ලෑන් එකක්. ඉතින් අපි හිතුවා ක්‍රිස්මස් එකත් නිසා කොළඹ කොහොමද කියලා බලන්න අපි මේ පාර බර්ත්ඩේ එකට කොළඹ වෙනවා කියලා. ඉතින් ඒ වගේම මේ හොටෙල් එක අපේ බකට් ලිස්ට් වල තිබ්බ නිසා ඒ හොටෙල් එකේ ස්ටේ එකක් ඉන්නවා කියලා. ඉතින් අපි අද හොටෙල් එකත් මේ වගේ ලස්සන ඩෙකොරේට් කරලා තිබ්බ ක්‍රිස්මස් එකට. ඉතින් අපි මුලින්ම ගිය රිසෙප්ෂන් ඒරියා එකට. මට මතක විදිහට රිසෙප්ෂන් ඒරියා එක තියෙන්නේ 24th floor එකේ. ඉතින් මෙතන රිසෙප්ෂන් ඒරියා එකටත් හරිම ලස්සන view එකක් බලා ගන්න පුළුවන් ලෝටස් ටවර් එකේ. ඉතින් මේ වගේ යාළගේ City of Dreams වල ස්ට්‍රක්චර් එකකුත් අපිට බලා ගන්න පුළුවන් වුණා. මෙතෙන්දී වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් හම්බුණා. යාළගේ ස්පෙෂල් ක්‍රියේෂන් එකක් ස්කයි කියලා. ඉතින් දැන් අපි යන්නේ අපේ රූම් එකට. ඉතින් මම දැන් පෙන්නන්නම් ඔයාලට අපේ රූම් ටුවර් එක. මේ තියෙන්නේ අපේ රූම් එක. ඉතින් ඇත්තටම මේක හරිම කෝසි වයිබ් එකක් දෙන රූම් එක. ඉතින් ස්පෙෂල්ම දේ අපි ආවේ මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න නිසා එයාලමට බර්ත්ඩේ කේක් එකකුත් ඇරේන්ජ් කරලා තිබ්බා. ඉතින් ඊට අමතරව ෆෘට්ස් ඒ වගේම ටී කොෆි හදාගන්න ෆැසිලිටිස් උත් අපිට තිබ්බා. මේ වගේ බර්ත්ඩේ කාඩ් එකකුත් මට තිබ්බා. ඉතින් ඊට අමතරව ඩිස්කවුන්ට්ස් ඒ වගේම කම්ප්ලිමෙන්ටරි අයිටම්ස් උත් ඇඩ් කරලා තිබ්බා බර්ත්ඩේ එක නිසා. ඉතින් මේ තියෙන්නේ කේක් එක. ඇත්තටම මේක හරිම රසයි. මම දැනට ඉඳලා තියෙන හොටෙල්ස් වලින් කාපු රසම කේක් එක කිව්වොත් හරි. ඉතින් මේ තියෙන වොෂ්රූම් එක මේක අපි එළින් ඉඳන් බලද්දි හරිම පොඩි කියලා හිතුණට ඇතුළට ආවහම ලොකු ස්පේස් එකක් තියෙනවා. දැන් මම පෙන්නන්නම් මේ රූම් එකේ තියෙන ස්පෙෂල්ම දේ අපිට තිබිච්ච view එක. ඉතින් මේක හරිම ලස්සනයි. ඇත්තටම මේක දවල්ට වඩා රෑට තමයි ගොඩක්ම ලස්සන තිබ්බේ ක්‍රිස්මස් එකත් එක්ක. ඉතින් අපිට රෑට වීඩියෝ කරගන්න නම් වෙලාවක් තිබ්බේ නැහැ. මොකද අපි රෑ වෙන වැඩක් දාගෙන තියෙන නිසා. Happy birthday to you. Happy birthday to you.
Happy birthday dear Jenny. Happy birthday to you. ඊට පස්සේ අපි ගියා ඩිනර් එක ගන්න. යාළගේ මේන් රෙස්ටෝරන්ට් එක කුසින් එකට. ඉතින් මෙයාලගේ ඩිනර් එක ගැන කිව්වොත් කෑම රසයි. ඒ වගේම ලොකු බුෆේ ඒරියා එකක් තියෙනවා. ඉතින් එක එක කල්චර්ස් වල ෆුඩ් අයිටම්ස් මෙතෙන්දි try කරන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකන්, ඉන්දියන්, ඒ වගේම ජැපනීස්, වෙස්ටර්න් ඒ වගේ ෆුඩ් අයිටම්ස් තිබ්බා. ඉතින් එදා ක්‍රිස්මස් දවස් නිසා ගොඩක් කට්ටියක් හිටියා ඩිනර් එකට ඇවිල්ලා. ඒ කියන්නේ හොටෙල් එකේ ස්ටේ එකට නැතුවත් ඔයාලට වෙනම ඩිනර් එකට පේ කරලා එන්න පුළුවන්. ඉතින් අපි ඩිනර් එක අරගෙන හොටෙල් එකේ ඇවිදින්න ගියා. ඉතින් ඇවිදින්න යද්දි මෙන්න මේ වගේ ඩෙකොරේෂන්ස් දැක්කා. මේවා හදලා තියෙන ඉවතලන රෙදි වලින්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, මේ හොටෙල් එකේ pool areas දෙකක් තියෙනවා. ඉතින් අපිට මේ දෙකම use කරන්න පුළුවන්. ඉතින් එකක් ඉන්ෆිනිටි pool එකක්. එතෙන්ට හරිම ලස්සන view එකක් තියෙනවා. ඉතින් ඒක නිසාම මේ pools දෙකම අපිට use කරන්න පුළුවන් අපි මේ හොටෙල් එකේ ඉන්නවා නම්. ඉතින් මේ ඈතින් පේන්නේ ITC රත්නදීප හොටෙල් එක. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like කරලා comment එකක් දාගෙන යන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම ඔයාලා එක්ක යන්නේ ඉන්ෆිනිටි pool එකට. ඉතින් බලන්නකො මෙතන කොච්චර ලස්සන view එකක් තියෙනවද කියලා. ඉතින් අපිට මේ දවසේ නම් pool එක use කරන්න වෙලාව තිබ්බේ නෑ. ඒත් අපි ඊට පස්සේ දවසේ pool එක use කරන්න තමයි හිතාගෙන හිටියේ. ඉතින් මෙතෙන්ට හරිම ලස්සන සන්සෙට් එකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අනිත් pool area එක. ඉතින් මෙතෙන්ටත් ඒ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි ගියා one goal pace එකට. මොකද අපි අද රැඩ් කරන ස්පෙෂල් දෙයක් දාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේම අපිට ක්‍රිස්මස් බලන්නත් ඕනි වුණා. ඊට කලින් අපි ගට්ස් එකට ආවනේ. ඉතින් ගට්ස් එකට ආවේ යාලා මගේ බර්ත්ඩේ එකට දීලා තිබිච්ච කම්ප්ලිමෙන්ටරි කොක්ටේල් එක try කරා. ඉතින් ඒක නම් මාරම රසයි. ඊට පස්සේ අපි ආවා one goal pace එකට. ඉතින් ඒක ලස්සනට ඩෙකොරේෂන් කරලා තිබ්බා goal pace එකත් එක්කම. ඉතින් one goal pace එක ආවේ අපි Avatar බලන්න. ඉතින් මේ තමයි ජීවිතේ පළවෙනි වතාවට ෆිල්ම් හෝල් එක මගේ බර්ත්ඩේ එක ස්ටාර්ට් කරපු දවස. ඊට පස්සේ අපි ෆිල්ම් එක බලලා අපි අපේ හොටෙල් එකට ආවා. දැන් මේ December 24th. ඒ කියන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ. මේනේ බර්ත්ඩේ girl. Happy birthday to me. ඉතින් අපි ගියා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් අපිට ඩිනර් එක වීඩියෝ කරගන්න උනේ නැති නිසා අපි හිතුවා බ්‍රෙක්ෆාස්ට් එක පෙන්වන්න ඕනි කියලා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකේ ශ්‍රී ලංකන් අයිටම්ස්, වෙස්ටර්න්, ඉන්දියන් ඒ වගේ එක එක කල්චර්ස් වල ෆුඩ් කෝනර්ස් තිබ්බා. ඉතින් මෙතන තියෙන ස්පෙෂල්ම දේ මේ ෆුඩ් අයිටම්ස් ප්‍රිපෙයාර් කරන්නෙත් එතනමයි. ඉතින් ඔයාලට ඒ එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන්. ඉතින් අපිට කලින් දවසේ pool areas use කරන්න බැරි වුණ නිසා අපි breakfast එක අරගෙන ගියා pool එකට නෙමෙයි දෙකටම. ඉතින් අපි ඒ pools දෙකෙත් ටිකක් වෙලා ඉඳලා අපේ hotel එකෙන් check out වුණා. ඉතින් මෙයාලගේ ස්ටාෆ් එක ගැන කියනවා නම් එයාලත් හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් තමයි හිටියේ. මේ තියෙන්නේ මං කලින් කිව්ව ඉන්ෆිනිටි pool එක. ඉතින් අපි ඔයාලට කලින් night view එකක් දුන්නානේ. මේ තියෙන්නේ අනිත් pool එක. මේක නම් ටිකක් විතර deep වැඩි ඉන්ෆිනිටි pool එකට වඩා. දැන් අපි ආව Havelock City Mall එකට. මොකද මගේ බර්ත්ඩේ එක නිසා අපි හිතුවා පොඩි දේවල් ටිකක් කරන්න සහ shopping කරන්න. ඉතින් Havelock City Mall එකත් හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා ක්‍රිස්මස් එකට. මට හිතුනේ ඕවර්ऑල් ගත්තාම one goal pace එකට වඩා ලස්සනටම ඩෙකොරේට් කරලා තිබ්බා Havelock City Mall එක කියලා. ඉතින් මෙතන සැන්ටාත් හිටියා. අපිට සැන්ටාත් එක්ක වීඩියෝ කරගන්න බැරි වුණානේ.
ඉතින් ඊට පස්සේ අපි ලන්ච් එක අරගෙන ගියා තව ස්පෙෂල් තැනකට. මේ තමයි මගේ බර්ත්ඩේ ෆ්ලවර් බොකට් එක හම්බුන තැන සජිත්ගෙන්. ඉතින් මට හරිම ලස්සන ෆ්ලවර් බොකට් එකක් හම්බුණා බර්ත්ඩේ එකට. ඉතින් ඊට පස්සේ අපි ගෙදරන පිටත් වුණා. ඉතින් එහෙනම් දැන් වීඩියෝ එක ඉවර කරනවා. ආයි ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. Thank you for watching. Bye.